හෙලෝ ලස්සන ළමයි. ඉතින් අල හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද vlog එකෙන් මම අරගෙන ආවේ රසම රස ගැටෝ කේක් එකක්. ඒක ගැටෝ කේක් එකක් කියන්නත් පුළුවන්, normal birthday කේක් එකක් කියන්නත් පුළුවන්. රසම රස කේක් එකක් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් දැන් අපි යමු කේක් එක හදන්න. අන්තිම වෙනකම් වීඩියෝ එක බලලා හොඳ නරක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම බටර් කේක් එක තමයි මුලින්ම මෙතනදී හදාගන්නේ. මුලින්ම බටර් සහ සීනි දෙක හොඳට ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගන්න ඕනේ. මෙතනදී සීනි කැට නැති වෙනකම්, ඒ කියන්නේ සීනි කැට තිය වෙනකම් හොඳින් බීට් කරගන්න ඕනේ. ඒ වගේම ලොකු සීනි කැට තියෙන වල සීනි ගන්නවා නම් බ්ලෙන්ඩ් කරලා ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා බිත්තර 5ක් ඕන වෙනවා. මේක අපි එකින් එක තමයි අපේ මිශ්‍රණයට දාලා බීට් කරගන්න ඕනේ. ඔයාලා පළවෙනි බිත්තරේ ඇඩ් කරගත්ත ගමන්ම වැනිලා එකතු කරන්න. මොකද එතකොට ඒකේ අර තියෙන පිළිගඳ නැති වෙලා යනවා. ඊට පස්සේ ඉතුරු බිත්තර 4ත් එකින් එක මේ විදිහටම දාලා බීට් කරගත්තා. දැන් මම බිත්තර ඔක්කොම මේකට එකතු කරගෙන බීට් කරගෙන තියෙන්නේ. දැන් තියෙන පිටි මිශ්‍රණය දාගන්න. මම මෙතනදී පිටි ටිකට බේකින් පවුඩර් එකට දාලා 3 පාරක් හලාගෙන තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා පිටි එකට බේකින් පවුඩර් දාලා 3 පාරක් හලා ගන්න. එහෙම හලාගන්න කියන්නේ බේකින් පවුඩර් හොඳට පිටි එකත් එක්ක මිශ්‍ර වෙන්න ඕන නිසා. ඒ වගේම පිටි ටික එකපාර අපේ බිත්තර මිශ්‍රණයට දාලා කලවම් කරන්නේ නැහැ. අපි කොටස් විදියට ටික ටික දාලා තමයි පිටි මිශ්‍රණය අපේ බටර් මිශ්‍රණයත් එක්ක කවලම් කරගන්නේ. දැන් මම හදාගත්ත බැටරය තමයි මේ තියෙන්නේ. දැන් අපිට මේක බේක් කරන්නද පුළුවන්. ඒ වගේම මම මේකට අමතරව පළතුරු එකතු කරනවා. ඒ කියන්නේ මේ නම් මගේ ගෙදර තිබ්බ පළතුරු කීපයක් තමයි මම එකතු කරන්නේ. මෙතනදී මට තිබ්බා රේසින්ස් තිබ්බා, චෙරීස් තිබ්බා, රෙඩ් ග්‍රීන් දෙකම තිබ්බා. එතකොට ඉඟුරු දෝසි තිබ්බා, චව් තිබ්බා. ඒ කියන්නේ මම පළතුරු කේක් එකක් හදලා ඉතුරු වෙච්ච ටික තමයි මේ තියෙන්නේ. ඒ ටික මම ඔක්කොම දැම්මා. එතකොට ඒ වගේම තව දෙයක් තමයි මේ විදිහට අපි පළතුරු බැටර් එකකට දානවා නම් අනිවාර්යෙන් පාන් පිටි තවරලා තමයි දාන්න ඕනේ. මොකද එහෙම නැත්නම් පළතුරු කෑලිය සාමාන්‍යයෙන් බේකින් ට්‍රේ එකේ අඩියට බහින්න පුළුවන්. මේ අවස්ථාවේදී නැත්නම් මම මේ කේක් එක හදිස්සිය හදපු නිසා මට ඒ ස්ටෙප් එක අමතක වෙලා නේ කලබලයට තමයි මම මේ හැදුවේ. ඉතින් ඔයාලා එහෙම පළතුරු දානවා නම් අනිවාර්යෙන් පාන් පිටි ටිකක් තවරලා තමයි දාන්න ඕනේ. කියන්නේ ඩස්ට් කරලා තමයි දාන්න ඕනේ. එතකොට පළතුරු කෑලි ටික කේක් බැටර් එකේ අඩියට බහින්නේ නැහැ. දැන් මම කේක් බැටරය එක සමානව ට්‍රේ දෙකකට දානවා. මේක නම් අඟල් 7 ට්‍රේ එකක්. එතකොට ඒකෙන් දෙපාරකට තමයි මම බේක් කරන්නේ. ඒ කියන්නේ ඒකෙන් දෙකක් තමයි මම බේක් කරගන්නේ. බැටරය ට්‍රේස් වලට දාගත්තට පස්සේ අපි හොඳින් ටැප් කරගෙන oven එකට දාගන්නවා. මේකේ oven එකේ උෂ්ණත්වය oven එකෙන් oven එකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මගේ මේක අපි දාන්න ඕනේ සෙල්සියස් අංශක 180 විනාඩි 35ක් 40ක් වගේ යද්දි බේක් වෙනවා. එතකොට මගේ oven එකේ නම් මට යන්නේ සෙල්සියස් 140. 40 දී තමයි බේක් වෙන්නේ. එතකොට විනාඩි 35න් මගේ කේක් එක බේක් වුණා. දැන් මේ වෙලාවේදී අපිට පුළුවන් කේක් එකට ටූත් පික් එකක් ගහලා බලන්න මැද අමුද කියලා. දැන් මගේ කේක්ස් දෙක බේක් වෙලා ඉවරයි. දැන් මම අයිසිං එක හදන්න යන්නේ. අයිසිං එක කියන්නේ විපින් ක්‍රීම් අයිසිං එක තමයි හදන්නේ මම. ඒකයි මම මුලින්ම කිව්වේ මේක ගැටෝ කේක් එකක් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් නෝමල් කේක් එකක් කියන්නත් පුළුවන්. මොකද ගැටෝ කේක් එකේදී යූස් කරන්නේ ස්පොන්ජ් කේක් එක උනාට අද මම බේක් කරේ බටර් කේක් එක. එතකොට ඒක තමයි වෙනස. එතකොට අයිසිං එක විදිහට අපි බටර් කේක් එක නම් සාමාන්‍ය නෝමල් බටර් ක්‍රීම් සාරි බටර් අයිසිං එක හරිනේ ගන්නෙ. ඉතින් ඒ වෙනුවට මම ගත්තේ විපින් ක්‍රීම් අයිසිං එක. ඇත්තටම පැණි රස කන්න වැඩිය කැමැත්තක් දක්වන්න නැති කට්ටියට පුළුවන් විපින් ක්‍රීම් අයිසිං එක ගන්න. මොකද ඒකේ ක්‍රීම් රස විතරයි තියෙන්නේ, පැණි රස මුකුත් නැහැ. එතකොට අපිට අර එක්ස්ට්‍රා පොඩි පැණි රසක් ගන්න ඕන නිසා මම මෙතනදී අයිසිං ෂුගර් ටිකක් ඇඩ් කරා. ඒක ඔයාලට කැමති නම් දාන්න පුළුවන්, නැත්නම් නොදා ඉන්නත් පුළුවන්.
ඒ වගේම තමයි අපි විපින් ක්‍රීම් අයිසින් එකක් හදනකොට අනිවාර්යෙන් අපි ගන්න බීටර් හුක්ස් දෙක, එතකොට ගන්න බෝල් එක ඩීප් ෆ්‍රීසර් දාලා කූල් කරලා ගන්න ඕනේ. ඉතින් විපින් ක්‍රීම් අයිසින් එක හදන්න හරිම ලේසි. අපිට කරන්න තියෙන විපින් ක්‍රීම් ටික බෝල් එකට දාලා ඒකටම අයිසින් සුගර් කැමති නම් අයිසින් සුගර් දාගන්න පුළුවන්. දාලා අපිට මේක ලෝ ස්පීඩ් එකේ ඉඳන් හයි ස්පීඩ් එකට බීට් කරගෙන යන්න තියෙන්නේ. එතකොට අපි මේකේ හරි පදම හොයාගන්නේ අපි බෝල් එක අනිත් පැත්තට හරවලා බලපුවම වැක්කිරෙන්නේ වැටෙන්නේ නැත්තම් ඒක තමයි විපින් ක්‍රීම් එක හරි පදම. ඊට පස්සේ බලන්න අපි හුක් එක අරගෙන මේ විදිහට ස්පැටුලා එකකින් හරි මේ විදිහට උඩ රුස්සපුවාම ඒක කන්දක් විදිහට ඒ විදිහටම ඒ කියන්නේ වැටෙන්නේ නැතුව තියෙනවා නම් ඒක තමයි අපේ විපින් ක්‍රීම් එකක් අයිසින් කරගන්න පුළුවන් හරිම පදම. දැන් අපි කේක් එක අයිසින් කරන්න යන්නේ. මේ තියෙන මම හදාගත්ත බටර් කේක් දෙක. හරි දැන් අපි කේක් එක අයිසින් කරන්න පටන් ගමු. මුලින්ම කේක් බෝඩ් එකට අයිසින් චුට්ටක් ගාලා අපි පළවෙනි කේක් ලේයර් එක අලව ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට විපින් ක්‍රීම් අයිසින් ටිකක් දාලා මැදට සෑන්ඩ්විච් කරගන්න. ඇත්තටම මේ කේක් එකක් අයිසින් කරද්දී කියන්නේ මැදින් සෑන්ඩ්විච් කරද්දී අර බටර් අයිසින් වගේ නෙමෙයි විපින් ක්‍රීම් අයිසින් වැඩි වුණා කියලා මොන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ක්‍රීම් රසක් තමයි තියෙන්නේ. පැණි රස ගොඩක් අඩුයි. ඉතින් මම මේ කේක් එක හදාගන්නේ මගේ අම්මගේ බර්ත්ඩේ එකට. ඉතින් මේක සිම්පල් ඩිසයින් එකක් තමයි මම දාන්නේ. ෆුල් ප්ලේන් වයිට් එකෙන් තමයි ගන්නෙ. ඉතින් බලන්න ඔයාලත් මම මේක අයිසින් කරන විදිහ. හරි දැන් මම මේක උඩ කියන්නේ බෝඩ් එකක් පයිප් කරගන්න යන්නේ. මේ දාලා තියෙන්නේ විපින් ක්‍රීම්මයි. විපින් ක්‍රීම් නොසල් එකක් දාලා පයිපින් බෑග් එකකට පුරවගෙන තමයි මේ පයිප් කරන්නේ. අපි හරියට විපින් ක්‍රීම් එක හදාගත්තට පස්සේ අපිට ඒක බටර් අයිසින් එක වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන විදිහට ඩෙකොරේට් කරගන්න පුළුවන්. නොසල්ස් දාලා කැමති විදිහට පයිප් කරගන්න පුළුවන්. හරි දැන් මේ තියෙන්නේ මගේ කේක් එකේ ෆයිනල් ටච් එක. මම මේ විදිහට හදාගත්ත බෝස් ටිකක් කේක් එක වටේටම දානවා. සාමාන්‍යයෙන් මම මේකට ඉන්ස්පයර් වුණේ වින්ටේජ් කේක් තීම් එකට. ඉතින් අන්න මම කේක් එක හදලා ඉවරයි. ඉතින් ඔයාලත් බලන්න ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ එදා දවසේ අපි කේක් එක කපුව එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඔන්න ඔය විදිහට තමයි කේක් එකේ ඇතුළේ තිබුණේ. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක අන්තිම වෙනකම් රැඳී හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න.